මගේ මේකට කණු කපන්න. මේ විශාල ගස් මුල් මේ ඔක්කොම ඉහළ කන්දේ තමයි දෙල්කොල්ල කියන කඳ කරේ තිබුණු ගස් මුල් තමයි මේ ඔක්කොම මේ ගියපාරට මේ ගසාන ඇවිල්ලා තියෙන මේ ගල් මේ ඔක්කොම ඔබ දකින්නකොට පුදුම වෙයි. මෙච්චර විශාල ගල් කන්දක් ඒ වගේම ගස් මේ තරමක් කොහොමද පල්ලට ආවි කියලා. දැන් මේ ඔබ දකින්නේ කලින් තිබුණු ඔය වහලට ගලාගෙන ආපු ඔය සීමාව තමයි තියෙන්නේ. දැන් ඔය වෙනස් වෙලා දැන් මේ වෙල්යාවේ එහා පැතින් ගලාගෙන යනවා. මේ කලින් තිබුණු ඔය. අපි දැන් මේ ඔයේ තමයි පරණ ඔයේ දැන් මේ ගමන් කරන්නේ. මේ ගල් කන්දරාව ගේන්න මේ විශාල නේද? ඔයා පතා ගන්න. මේ ගල් කන්දරේ කොච්චර වතුර පාරකින් දෙපයිද කියලා. සෑහෙන ගල් එන්න එපා මෙච්චර දැන් මෙච්චර ලොකු ගල් තල්ලු වෙන්න කිලෝමීටර 4-5ක්. ඔව් එහෙම ඇති අපේ. දෙහිගොල්ලේ ඉඳන් තමයි මේ අර උඩ පෙනෙන රවුමෙන් තමයි මේ ඇවිල්ලා තින්නේ. ඒකනේ මේවා පල්ලු කරන ඔක්කොම මෙහෙට එන්න බලන්නකෝ. තනිකර මේ ගල් ගොඩක් විතරයි පේන්නේ. ඔව් ගල් ගොඩ මේ අතර මේ ලස්සන වෙල්යාය යන්නේ මේක. වෙල්යාය සම්පූර්ණ ගල් ගොඩක් බාටපත් වෙලා තිනවා. ලස්සන වෙල්යාය. මේ පැත්තේ සුන්දරම ගමක් තමයි මේ උඩ වෙලා. ඈ හඳුරෝ. නේද උඩ වෙලා ගම කියන්නේ සුන්දර ගම්මානයක්. අද ඒ සුන්දර ගම්මානේ බලන්න අසුන්දර බාටපත් කළා මේ සබා ධර්මයේ ක්‍රියාකාරකම් ඉඳලා. ඒ ඔක්කොම වෙලා තියෙන මිනිසුන්ගේ මේ ක්‍රියාකාරකම් ගුණ ධර්ම මේවා හිමි වෙනකොට අපිට නැතිනකොට අපිට මේ වාගේ ප්‍රතිපාකට මූණ පාට සිදුන. ඉතින් අපිට බොහොම සුන්දර ගමක් අපිට අහිමි වෙලා යනවා. ඓතිහාසික ගමක් ඉතිහාසයට එකතු වෙනවා හිමි වුණු ගමක් වශයෙන්. එච්චරයි අපිට දැන් ඉතුරු වෙන නට්ටාවසේ තමයි මේ සියල්ලම අපිට දකින්න ලැබෙන්නේ. මේ වීඩියෝද? ඔව්. මම ගත්තම එක්වන්නේ නැහැ මාව. අර බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ මේ සබ්බං වහාය ගමනීය කියලා. යනකොට අපි සියල්ලක්ම අතහැරලා යා යුතුයි කියනවා. හැබැයි සියල්ල අතහරිනකොට ඔතන බුදු පියාණන් වහන්සේගේ බුද්ධහම ඇතුළට අපි යන්නට ඕනේ. ඊදන් කියනවා ආසාව තියෙනවා, තෘෂ්ණාව තියෙනවා. තෘෂ්ණාව තියෙනකොට කර්ම සත්‍ය වර්ධනය කරනවා. කර්ම සත්‍ය වර්ධනය කරනකොට අපි භව ගමන දීර්ඝ කරගන්නවා. ඔය අවිද්‍යාවත් නිසා තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාව නිසා කර්ම සත්‍ය ප්‍රවර්ධනය වෙනවා. එතකොට අපේ භව ගමන මේ දීර්ඝ වෙනවා. අපි කල යුත්තේ පළමුවෙන්ම අවිද්‍යාව නැති කරලා ඒකට විද්‍යාව අපි ඇති කරගෙන මනසේ තෘෂ්ණාව අයින් කරනකොට අපිට කර්ම සත්‍ය පිහින කරන්න පුළුවන්. නිර්වාණය කියන මේ ශේෂ භූමියට යන්න පුළුවන්. දැන් මේ පේනවා බුදුහාමුදුරුවෝ මේ අපිට දේශනා කරලා තිනවනේ මොකක්ද අර සුද්ධාස්තක නේද? එහෙමයි අපේ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තිනවා සුද්ධාස්තක. මේ සුද්ධාස්තකයේ දේශ බලනකොට අපිට දැන් මේ ඔක්කොම අනිත්‍යතාවය විනාශ වෙන සංඛාරා අනිත්‍යාති. සබ්බේ දුක්ඛ අනිත්‍යාති. සබ්බේ ධම්මා අනාත්තාති. යදා පඤ්ඤාය පස්සති අතනිම්මින්දිතෝ දුක්ඛෝ ඒ සමංකෝ විසුද්ධිය. ඔන්න ලෝතරා බුදුන් වහන්සේ දේශනා කරපු දහම අනිත්‍යතාවය. දැන් මේක අපිට අත්තර මේ ගන්ධනා වලට අපි එනකොට ඈ ගෙවල් දොරවල් ගස්වැල් මේ පරිසරයේ මනකොට සියල්ලම අපිට දැන් පසක් කරලා පෙන්නනවා. ඇස් පිටම මිනිසුන්ට මේ සංසාරය කොච්චර භයානකද කියලා තමන්ගේ ජීවිත සුඛිත මුද ගන්න දැහැමින් ජීවිත ගත කරන්න අපි කොච්චර පේස්ක තර කරගන්න දැඟලුවත් තර කරත් ඒක යනකොට අපි සියල්ලක්ම මේ ලොව දාලා යන්න වෙනවාමයි. ඔන්න ඔය කිසිවිලම ජීවත් වුණා නම් ඇත්තටම අපේ භව ගමන මේ ජීවිතේ සදා ගන්න පුළුවන්.